අම්මේ මොකද අම්මේ කල්පනා කරන්නේ? කල්පනා කරන්න දේවල්ද නැත්තේ? මම උඹ ගැනම කල්පනා කරන හරිය මට. මං ගැන මොනවද කල්පනා කරන්නේ? මට මහා මෙරක් වාගේ කල්පනා කරන්න තියෙන්නේ උඹ ගැන තමයි පුතේ. මේ මං අර ගෙදෙට්ට පණිවිඩයක් ඇරියට එනවයි කියලා. මේ හෙට කවුද යන්නේ එතකොට? පුතයි මායි විතරයි. වෙන කවුරුවත් නැහැ. එහෙනම් කවන්නේ නැහැ. ඇයි? නෑ අර මේ මායි අම්මයි ගියාම මොනවාරි වුණොත් අපි දෙන්න විතරනේ දන්නේ. සියදෝරිස් ගියොත් එහෙම අන්තිමට කියයි ඔන්න හැමදේම පිට මිනිස්සුන්ට. මීට කලින් ඉතින් හැම එකක්වටම අකමැති උනේ උඹනේ. අපි නෙමෙයිනේ. උඹනේ හැම එකම දෝෂ හොය අකමැති උනේ. මේ අම්මේ ඒක නෙමෙයි. අර දරසිරේල බඩු ගෙනලා දාලා තියෙන හැමදාටම. මේ කවුද දන්නේ බං? ඔන්න ගෙදෙට්ට බඩු වැඩි කියලා දැන් පොඩි ගයක් හොයනවා. දරසිරේත් මොනවා කරනවද මන් දන්නේ. මන් නොකිය හිටියට පුතේ. ධනසිරිත් එක්තරා වර්ගයක මිනිස්සෙක්. ඒක නෙමෙයි අර අපි යම් චංචලාට උදට උගන්වන්න ඕනනේ. අනේ චංචලාගේ ඉගෙන ගැනීම. එයාට ඉගෙන ගන්න ඕනේ කමක් නැහැ. එයා ඒ විචූර්ණ කරනවා විතරයි. අම්මා ඉතින් මේ ධනසිරියට හරි විසාකක් හරි කියලා අවවාද කරන්න එපා. අනේ පුතේ විසාකට ගානක්වත් නැහැ චංචලා ගැන. මෙහෙ ඉන්න හින්දා. ඒ වුණාට අම්මේ හැදෙන දරුවන්ට අපි කියලා දෙන්න එපා. වැඩි හිටියෝ හැටියට. අපි කියලා දෙන්න කලින් උන් අපිට කියලා දෙන්න හදනවා. ඒක ඇත්ත. දැන් ලෝකෙ වෙනස් වෙලානේ අම්මේ. ගෝලීකරණය වෙලා. ඕන කරන්නේ උනත් චංචලාට නම් ඉගෙන ගන්න ඕන කමක් ඇත්තෙම නැහැ. දැන් එයිනේ. ආපුවම පුතාම කියන්නකෝ. දිනේ කොහොමද? මන් දන්නේ උපහාට වෙලාද කියලා. ඒ ටිකක් වක් කරන්න කියලා කිව්වා. දිනේ ඔබ තේ වැක්කිරුවද? ඔව් තේක ගෙනත් දෙන්නද මෙතන? වැක්කිරුවද කියහන්කෝ? තේ වක්කලා මෙතන ගෙනත් දෙන්නද? ඕන්නේ නැහැ. යන්න පුතේ. Hadi. Come. What the hell are you? What ne? Beng sumtaran. Ready kan? Gila. Gila. Ha. Oh. Mana ne tegandi? Moga kakai soni. Come in. Nalin puta idea neda? Mang eyawa yawwala වැඩකට. දැන් එනවා ඇති. දුව කවද දෙන්න මට මේ ඉන වැඩත් එක්ක අමතක වේද මන්ද? අනේ ඇත්තට තමුගේ දරුවා එන දිනේවත් මතක තියාගන්න බැරි හැටියක්. මම කිව්වේ දරුවා මොයා ටික සැලකිලිමත් වෙන්න කියලා. මම මොනාගෙන සැලකිලිමත් වෙන්නද? මම කියන්නේ මේ ඔය අටගේ දේවල් ඉස්මතු කරනක වැඩක් නැහැ නේ. කුණුනේ එව්වා. ඒ ගැන මතක තියෙනවා නම් ඇති. අපේ ගාන තුන මේ දුවට දේශපාලනය කරන්න නම් ඉඩ දෙන්න එපා. ඒ ළමයා ඉගෙන ගත්ත දේශපාලන විද්‍යාවනේ.
ඔන්න ඔය යාගේ කැමැත්තට පොඩ්ඩක් ඉඩ දීලා බලමු. දැන් කරන්නේ දේශපාලනේ නෙමෙයිනේ. බලාලා කරලා යන්නේ. දැන් අපි උනත් කරන්නේ ඒකනේ. තේරුම් ගන්නකො. තුව ආවම ওই ටික අප්පච්චිම කියලා දුන්නා නම් තමයි හොඳ. මං කියලා දෙනවට වඩා. හරිද? මාත් කියන්න. උනාට මං කියනවට වඩා ශාන්ත කියන එක තමයි වැදගත්. ඒ අවවාද දෙන එක හරි වැදගත්. මං කියලා දෙන එකේ තියෙන වැදගත්කම මොකක්ද? නෑ මම තේරෙන්නේ හැටියට මං උනත් ඔයාගේ අවවාද අනුශාසනා පිළිගන්නවා. අපොයෝ ඇමතිතුමා පහුගිය කාලේ ඇහුවෙම මං කියන දේවල්නේ. අර නැක්ටිච්ච කියන දේවල් අහගෙන ඇවිල්ලා මගේ හිත කොයිතරම් හරි දෙව්වද? ඔය ඉතින් ඔය යාට ගියාම මතක් කරන්න. දැන් මෙතන දුව හිටියනම් ඒ මුකි මොකක් වේද? මට ඔය යට ගියාව මතක් වෙනකොට ඉන්නතනත් අමතක වෙනවා. වා මතක කරලා කන්න. නැත්නම් මේව ඇඟට අල්ලන්නේ නැහැ. කන්. නිවිල කන්. ඔය තාත්තුනා. දාන්න.